හෙලෝ හයි හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් ලස්සන වෙනත් විදිහේ වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. ඔන්න එහෙනම් තාදරෙන් පිළිගන්නවා M Diary YouTube channel එකට. ඉතින් මේ අපි යන්න හදන්නේ ටිකක් දුර ඈත ගමනක්. ඉතින් ගියාම බලන්නකො කොහෙද කියලා. ඉතින් උදේ පාන්දර 4:30ට වගේ තමයි අපි දෙන්නම බයික් එකකින් මේ ගමන යන්න පිටත් වුණේ. ඉතින් පාන්දර නිසා හරිම සීතලයි. ජැකට් එකක් ඇඳගෙන ෂෝල් එකකින් මම වහගෙන තමයි හිටියේ. ඉතින් අපි ලස්සනට බලාගෙන එන ගමන් බයික් එකෙන් බැහැලා මාල් වල්ලන්න ඕන කරන ඒ බිලි පිටත් ලෑස්ති කරලා අත්වෙන් ගියා පල්ලයට. එන්න පේනවනේ ඇති. ගඟ ඉවුරට ගිහිල්ලා මාල් වල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මාරම තේතලයි. පේනවනේ මම පොරගෙන ඉන්න විදිය. ඉතින් මාරම කූල් එකක් තිබුණේ. ඒ වගේම තමයි වටපිටා මාරම ලස්සනයි. ඇහෙනවනේ ඉතින් කුරුල්ලන්ගේ සද්ද එහෙම. ඉතින් එක જાතියේ ලස්සන කුරුල්ල එහෙමත් හිටියා. හස්බන්ඩ් බිලිබාන වැඩේට ලෑස්ති වෙනකන් මම මේ විදිහට වටපිටාවේ ලස්සන විදිමින් හිටියා. අර රත්පාට ආටි අරගෙන රත්පාට ආටි අරගෙන Rồi. Một đây. Kita tahu. මේ තියෙන්නේ කලාතුරකින් දැක ගන්න ලැබෙන ලස්සන දර්ශනයක්. මේ ඉන්නේ පෙලිකන් කුරුල්ලෝ දෙන්නේ. ඉතින් ගොඩාක් ඈතක තමයි හිටියේ. ෆෝන් එකේ කැම් එක zoom කරලා තමයි මේ විදිහට හරි ගත්තේ.
මේ වෙලාවේ වැවේ ඔරුව එහෙමත් තිබුණා. මාළු අල්ලන්න දැල් එහෙම දාගෙන ඒ ඔරු නවත්තගෙන තමයි තිබුණේ. ගොඩක් දෙනෙක් මෙතෙන්ට බිලිපාන්නන්න පුරුදු වෙලා ඉන්නේ ස්නේක් හෙඩ් කියන මාළුවව අල්ලගන්න. ඒ ස්නේක් හෙඩ් කියන මාළුව නිසා මේ වැවේ ඉන්න කුඩා මසුන් වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා කියලා තමයි මේ අය කියන්නේ. එතෙන් දැදුරුවේ දීවර කර්මාන්ත කරන අයට ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවලු. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් බිලිබාන්න කියලා ඇවිත් මේ ස්නේක් හෙඩ්ව අල්ලගන්න try කරන්නේ. මාවත් ඔයගොල්ලන්ට පෙන්නන්න බෑ. ඒ හින්දා ඉතින් මාත් කැබ් එක ඉස්සරහා පොඩි වැඩි කැල්ලක් දැම්මා. දැන් වෙලාව 7 විතර වගේ වුණා. ඉතින් තාම නම් අල්ලපු මාළුවෙක් නැහැ. ඉතින් මමත් බලන් ඉන්නවා මේ තව කට්ටියකට හිටියා. ඉතින් එයාලා කාටවත් තාම මාළු අහුනේ නැහැ. මෙතන මොනවා නැතත් වටපිටාවේ ගොඩාක් නිස්කලංක ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට ඇවිල්ලා නිදහස ඉඳලා යන්න උනත් පුළුවන් තැනක් තමයි මෙතන. ඒ වගේම තමයි ෆොටෝග්‍රැෆි කරන අයට උනත් ලස්සන ෆොටෝස් එහෙම ගන්නත් හොඳම තැනක් මෙතන. ඉතින් නිකම්ම ගියගේ මම මාවත් ටිකක් අනිත් ෆෝන් එකකිනුත් වීඩියෝ කරා. ඉතින් මේ තියෙන්නේ මම වීඩියෝ කරන්න උපයෝගී කරගත්තු ස්ටෑන්ඩ් එකයි කිම්බල් එකයි තමයි. පේනවනේ. ඉතින් දැන් මේ වලට පෙන්නන්නේ පාන්දර මාපු කට්ටියක් අල්ලගත්තු ස්නේක් හෙඩ් මාළුවෙක් වෙයි. මෙයා අල්ලගෙන තියෙන්නේ පාන්දරම. ඉන් පස්සේ නම් මෙයාට ආයි මාළු අහු වෙලා තිබුණේ නැහැ. නම මොකද්ද මෙයාත් එමකින්ද පාවිච්චි කරලා තමයි මේ නැති වෙන්නේ. දෙලේ වෙන කිසිම සපෝට් එකක් නෑ බං. මේ කට පොඩ්ඩක් කරලා අඬුයි කියන්නේ බං. ඒ නෙමෙයි මල්ලේ මෙතන. ඉදුල කල ෆෝටෝ එඩිට් කරන්න තමයි මරු. අහන් ආවා. දෙලේ දැන් කට අර මං අඬුවෙන්. ඔය පයම අන්න ආමේදින මේක කම්බිගනි. ඔය කම්බිගෙන් කට පොඩ්ඩක් කරලා විතරක් දියා. ඉංගේ උඩරාද. මේ කට අරපන්. කියන්නේ කිව්වා. මේක කරලා මොනවා හරි කරපන්. කම්බි අපා ගයිද නෑ නේ ආයිත සෝල්ට් එනකින ඩවුන් කරලා අනේ ජීයෙන් බා ඉඳපන් මල්ලේ ඔතෙන් හතරින්ද අර ගැජට් එක තියෙනන් කාල කරදි ආ මතක දාලා තියෙන දන්නේ ඔව් එක් යයි නැත්තම් එන්නේ දිනේ පාඩු ඉඳලා ඉන්නේ බලමු ගැජට් එක ඕ බරයිනේ බං පොඩි උනාට මේ අනේ පාලයන්ක බන්දිලි කම්බියගේ හරි බං මුගියෝ කම්බිය කවදා හරි අපිට හම්බෙයි යන් ඒ මොටෝර් සෙන්ට් මේ තියෙන නැටිය පාලමේ අනිත් පැත්ත. අපි උදේ ඉඳන් හිටියේ එහා අයෝරනේ. දැන් උන්නේ මේ අනිත් පැත්ත. එතෙන් බිලි බාන්න තමයි හදන්නේ.
ඉතින් ගොඩක් දෙනෙක් උදේ ඉඳන් try කරා කාටවත් මේ එදා මාළු අහුනේ නැහැ. ඒකේ තවකවුරුත් දන්නේ නැහැ මෙලකට අපේනවා කියලා තමයි කියන්නේ. මේ වැදුරු වලට තැන් කිහිපයක් තියෙනවනේ මාළු අල්ලන්න සුදුසු. ඉතින් මේ යන්නේ තවත් ඒ වගේ තැනකට තමයි. ඒ යන අතරේ අපි දැකපු දේවල් මොනවද කියලා වල එක බෙදා ගන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු අපි මේ හෙඩ් ස්නේක් මාළුවව අල්ලගත්තද නැද්ද කියලා නේද? එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.